කැමැති ගරු කතානායකතුමනි අද විපක්ෂයට මොකද වෙලා තිබෙන්නේ? අද අපි මේ මොනවාද මේ විවාදවල දකින්නේ? අපි විවාදවල දකින්නේ වෛරය පිට කිරීම විතරයි. අසහනය පිට කිරීම විතරයි. තමන්ගේ අපේක්ෂා බංගත්වය පිට කිරීම විතරයි. මුළු උදේ ඉඳලාම මොනවද කියන්නේ? අපි අද විශාල වශයෙන් කතා කරනවා. ඒ වගේම ඒ නිසා තිබෙන්නේ මේකට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකක්ද? ආණ්ඩුව විවේචනය කරන්න හරි ආයුධයක් හොයාගන්න බෑ. දැන් අල්ලස් කොමිසමේ දූෂණ චෝදනා ඉන්න දෙන්නෙක් තමයි අල්ලස් කොමිසමට අධිකරණයට දැන්නේ. විපක්ෂ මන්ත්‍රී ගොඩක් කතා කරන්නේ. දාර මන්ත්‍රීතුමා කතා කළා. තව සීදරන් මන්ත්‍රීතුමා කතා. ඒගොල්ලෝ කවුරුත් අධිකරණය ගැනවත් අල්ලස් කොමිසමට කතා කරේ නැහැ. අද අල්ලස් කොමිසමට අධිකරණයට වැඩිම බැන්නේ කවුද? අල්ලස් කොමිසමේ අධිකරණ නඩු තියෙන කට්ටිය. ඒ නිසා ඊට වගේම මේගොල්ලන්ට අද මොකද්ද වෙලා තියෙන්නේ? දැන් අද ඔබතුමා දන්නවා අපි පෙන්ලා තිබෙනවා මේ ආණ්ඩුවක් වශයෙන් අපි වියදම් ඉතුරු කරනවා, වරප්‍රසාද අඩු කරනවා, අනවශ්‍ය පහසුකම් අපි අයින් කරලා තිබෙනවා කියන අපි ජීවිතෙන් ඔප්පු කරලා තියෙනවා. දැන් එතකොට ජනාධිපතිට ආගමැතිටයි බනිනවා මොකද්ද? ඒගොල්ලෝ ආරක්ෂකව තියන් ඉන්නවා. ඔබතුමාට බනිනවා ආරක්ෂකව ගන්නෙ නෑ කියලා. ඔබතුමාට බනිනවා ඔබතුමාගේ නිල නිවස මොකද්ද පරේෂණ උපදේශක මධ්‍යස්ථානයක් බවට පාර්ලිමේන්තු කාර්යයන් පිළිබඳව පත් කිරීමට විරුද්ධව. එතකොට මොකද්ද මේ දෙබිඩි පිළිවෙල? ජනාධිපතිතුමාගේ අගමැතිනියගේ ආරක්ෂාව අවශ්‍ය ප්‍රමාණයට පවත්වාගෙන තිබෙන්නේ. අඩු කරලවත් වැඩි කරලවත් නෙමෙයි. අපි අඩු කරලා තිබෙනවා. ඒක අපි ආරමුණ. නමුත් අඩු කිරීම කියන්නේ ඒ දෙදෙනාම ආරක්ෂා කිරීම තරම් ප්‍රමාණවත් දෙයක් තමයි දීලා තියෙන්නේ. සද වෙලා තියෙන්නේ මොකද්ද? මොකක් හරි කියනවා. මොකද්ද මේ තියෙන අපේක්ෂා බංගල්? අපිව විවේචනය කරන්න අපිව හරියට අල්ලගන්න හරි විවේචනය. ඒගොල්ලෝ හිතනවා අපි ඒගොල්ලන්ගේ දූෂණ වංචා ගැන විවේචනය කරපු නිසා අපිටත් දූෂණ වංචා ගැන චෝදනා වලින්ම අපිව අල්ලන්න පුළුවන්. ඒගොල්ලෝ ඥාති සංග්‍රහය කරපු නිසා ඒගොල්ලෝ හිතනවා ඒ ඥාති සංග්‍රහය ගැන දහවතාවක් විතර කිව්වම මිනිස්සු පිළිගන්නේ කියලා අපි ඥාති සංග්‍රහය කරනවා කියලා. ඒ කියන්නේ දැන් ඔබතුමාගේ නිල නිවස ගැනත් එහෙම ඔය නිල නිවසේ මේ මට කැන්ටින් එකේ සේවක මහතුරු කියලා දෙනවා කොහොමද චීස් ටොන් ගන්න කිලෝ ගණන් අරන් ගියේ කියලා. ලැජ්ජයි කියන්නේ. මේක හිටපු කතානායකවරු. ඕකේ තමන්ගේ අයියලාට දාන දීලා තියෙනවා මේ රටේ සල්ලි වලින්. පාර්ලිමේන්තුව දුන්න ලැප්ටොප් එක අරන් ගිහලා තිබෙනවා. ජෙනරේටර් අරන් ගිහලා තියෙනවා හිටපු කතානායකවල පක්ෂවල. එතකොට සත කට වහගෙන හිටපු අය මේ මන්ත්‍රීලා අතරත් ඉන්නවා. නිලධාරීන් අතරත් ඉන්නවා. අපි එහෙමයි නෙමෙයි. දැන් ඒගොල්ලෝ හිතනවා ඒගොල්ලන් කරපු වැරදි ටිකම තමයි ඒගොල්ලෝ අපිට විවේචන වශයෙන් ඉදිරිපත් කරන්නේ. ගරු කතානායකතුමනි අපි ඒ නිසා දැන් ජනාධිපති උපදේශක ගැන මම දැක්ක අජිත් පෙරේරා මන්ත්‍රීතුමා කියනවා මොකද්ද? එතුමා කියනවා මේ ජනාධිපති උපදේශකයෝ දැන් කලින් තිබුණේ මොකක්ද? කාර් එකයි කොඩියයි පඩියයි දෙනවා. 7-5ක උපදේශයක් ගන්නෑ. රාජපක්ෂත් එහෙමයි, රනිලුත් එහෙමයි, ඊට කලින් හිටපු කට්ටියත් එහෙමයි. ප්‍රේමදාසලත් ඔක්කොමලා එහෙමයි. සල්ලිනාසි කරන බොරු උපදේශකයෝ. දැන් අපි ආවිලා මොකද්ද කරේ? අපි අත්‍යවශ්‍ය උපදේශකයක් කීප දෙනෙක් කරන් තියෙන මුදල් දීලා ජනාධිපතිතුමා නම් මං හිතන්නේ එක්කෙනෙක්වත් එහෙම අරගෙන නැහැ. දැන් මොකද්ද කියන්නේ? දැන් කියනවා අවිල්ලා නෑ උපදේශක ගන්න ඕනේ සල්ලි ගෙවලා ගන්න ඕනේ. දැන් ඒ කියන්නේ විවේචනයක් කරන්න ටූල් එකක් නෑ, ආයුධයක් නෑ. රටේ පිරිච්ච ප්‍රශ්නේ මොකක්ද? ජනාධිපති උපදේශකව පත් කරනවා කිසිම ප්‍රයෝජනයක් ගන්න නිකන් සල්ලි දීදී. අපි මොකක්ද අවිල්ලා කරලා තියෙන්නේ? අපි කරලා තිබෙන්නේ අපි ස්වේච්ඡා දේශපාලන ව්‍යාපාරයක්. අපි කවුරුත් එහෙමයි. ඒ නිසා අපේ උපදේශකෝ කියන කට්ටියත් එහෙමයි. අපි ඒගොල්ලන් ඇත්තට උපදේශුත් ගන්නවා. කාර් එකයි කොඩියයි දීලා නෑ හුඟක් අය. දැන් එතකොට අජිත් පෙරේරාට තියෙන ප්‍රශ්න මොකක්ද? ඒගොල්ලන් කරපු දෙයින් අපිට ගහන්න බෑ. දැන් ඇවිල්ලා කියන උපදේශකට පඩි දෙන්න. අපි දන්නවා දෙන්න ඕනෑට දෙනවා. ඊළඟ මාසේ මොකක්ද? නිල නිවාස ගැන කියන්නේ. දැන් නිල නිවාස වලට පුදුම ප්‍රශ්නයක්. ඔබතුමාගේ නිල නිවාසේ පාර්ලිමේන්තු රිසර්ච් සෙන්ටර් එකක් දාන කරගෙන මොකද්ද? දැන් කියනවා ව්‍යස්ථාපිතේවට එහෙම පාවිච්චි කරන්න බෑලු. ගරු කතානායක මං හොල බලුවා අර්ලිගා මන්දිරේ යෝහිත රෙසිඩෙන්ෂල් ඒරියා එකේ යෝහිත රාජපක්ෂලයි බැසිල් රාජපක්ෂලයි ඔෆිස් තියෙනවා. තිබිලා තියෙනවා. ඒවා ඕන තරම් විගඩම් වලට පාවිච්චි කරලා තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ තියෙන ඔබතුමා අද පාවිච්චි කරන්නේ නැති තිබෙන මේ මන්දිරය මොනවටද පාවිච්චි කරලා තිබෙන්නේ? ඒ නිසා මේ මන්දිර මහජන යහපත සඳහා අපි යොදා ගන්න හදනකොට එතකොට කියනවා බෑ අපෝ ඒවා නිකන් මේ දලදා වහන්සේ වගේ දලදා මාලිගා වගේ මොකුත් කරන්න බෑ. මම මේකයි කියන්නේ කරන්න විවේචනයක් නැහැ. කරන්න විවේචනයක් කරන්න හරි ටූල් එකක් හරි ආයුධයක් හදාගෙන නැහැ. ඒ නිසා මොනවා හරි දෙයක් උදේ කියනකට වඩා දවල් තව විරුද්ධ දෙයක් කියන.
ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමති අපි විපක්ෂයට කියන්න කැමති අපිට ගහන්න ඕගොල්ලෝ අලුත් ආයුධ හදාගන්න. તો ඕගොල්ලන්ව විවේචනය කරපු ආයුධ වලින් ඕගොල්ලෝ අපිට ගැහුවට වදින්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ අලුත් ආයුධ හදාගන්න. එතකොට අලුත් ආයුධ කියලා කියන්නේ මොනවද? අපිට වඩා කපවීමක් පෙන්වන්න, අපිට වඩා දක්ෂතාවයක් පෙන්වන්න, අපිට වඩා වරප්‍රසාද අත්හරින අන්නේ ටූල් වලින් ගහන්න. එතකොට වදිනවා අපි. ඒ නිසා අද වෙලා තියෙන්නේ ඇත්තටම ගත්තොත් අපරාධයක් මේ විවාදේ. ඒ කියන්නේ කිසිම හරයක් නැති, කිසිම පදනමක් නැති එක්කෙනෙක් කියන දේ නෙමෙයි අනිත් එක්කෙනා ඒ තර්කය නෙමෙයි ගොඩනගන්නේ. ප්‍රාදේශීය මන්ත්‍රීවරු නම් තමන්ගේ ප්‍රාදේශීය ප්‍රශ්න කියන එක කමක් නැහැ. ඒ නිසා අපි ඔබතුමාට කියන්න කැමති අද විපක්ෂයට වෙලා තිබෙන්නේ අර ඉව වැරදිච්ච බල්ලන්ට වෙලා තියෙන දේ. හැමතැනම ඉව කරනවා, හැබැයි හොයාගන්න බෑ මොකක් හරි ඇත්ත පොයින්ට් එක. ඒ නිසා අපි ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටින කැමැති තව විනාඩි කිහිපයක් දෙන්න කියලා ඔබතුමා වෙලා බලපු නිසා. ඒ වගේම අවසාන වශයෙන් මම කියන්න කැමැති අපි ආණ්ඩුවක් වශයෙන් අපි ස්වාධීන කොමිෂන් සභාවට උපරිම ශක්තිය ලබා දෙනවා. ඔබතුමා දන්නවද අල්ලස් සේවා අල්ලස් කොමිසම ඒගොල්ලන්ට මිලියන 750 ගිය සැරේ මුදල් වෙන් වෙලා තිබුණා. දැන් මිලියන 1500ක් වෙන් කරලා තිබෙනවා. අල්ලස් කොමිසම දිස්ත්‍රික්ක 24ෙම තමන්ගේ බ්‍රාන්චස් දාන්න යනවා. අධිකරණ බලය ඒගොල්ලන් ව්‍යාප්ත කරන්න යන දිස්ත්‍රික්ක ඔක්කොම. එතකොට අර කොළඹ ඉන්න ලොකු හොරු වගේම දිස්ත්‍රික් මට්ටමින් පළාත් මට්ටමින් ඉන්න පොඩි හොරුත් අල්ලන්න පුළුවන් ඒතර අල්ලස් කොමිසම. ඒකයි මම කිව්වේ අපි අනුරාගයකින් මේ දූෂණ විරෝධී අරගලය කරනවා. අල්ලස් කොමිසමට පණ ආවේ නැහැ නිකන්. ඒක නිලධාරීන්ට නිසි ගෞරවය ඇතුව අල්ලස් කොමිසමට පණ ආවේ ජනවරමේ. ඒ නිසා අපි ඔබතුමාට ඒක කියන්න කැමති ඒක ගැන. ඒ වගේම ජාතික සමගිය ගැන. අපි ජාතික සමගිය වෙනුවෙන් උපරිම වශයෙන් කැප වෙනවා. අද ශ්‍රීධර මන්ත්‍රීතුමා පහුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් වල ඉතුරු කොටස් තිබුණා අපි පිළිගන්නවා. නමුත් අපි පිළිගන්නවා කිල්නොච්චි උතුරු පළාතේ මොන්ටිසෝරි වල අද උගන්වනවා තවම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් පඩි ගන්න මොන්ටිසෝරි ටීචර්ස්ලා ඒක ඔක්කොම දෙමළ ගුරුතුමියලා. හැබැයි ඒගොල්ලෝ සිවිල් ආරක්ෂක සේවයේ ඉන්නේ. ඒගොල්ලන් රුපියල් 30000 40000 පඩියක් හම් වෙනවා. ලංකාවේ මේ පැත්තේ ඉන්න මොන්ටිසෝරි ටීචර් කෙනෙක්ගේ පඩිය කීයද? මම දන්නේ රුපියල් 15000 20000ක්වත් හම් වෙනවාද කියලා. ඒ නිසා දැන් අපි කරන්න ඕන කම තියෙන්නේ ඒගොල්ලන් කියලා හමුදාව ගැන උගන්වන්නේ නැහැ දරුවන්. එතන කියන්නේ බාබා බ්ලැක් ෂිප් කියලා තමයි. හමුදාව ගැන උගන්වන්නේ නැහැ. නමුත් අපි පිළිගන්නවා. ඒක වෙනස් වෙන්න ඕන. නමුත් ඒ ගුරුවරුන්ගෙන් ඒ දෙමාපියන්ගෙන් ගිහිල්ලා අහුවාම අපිට හොඳට තේරෙනවා ඒ ගුරුවරියන්ට පුහුණුවත් වැඩි. ඒ ගුරුවරියන් යම්කිසි ආදායමක් ලබනවා අනිත් ගුරුවරයන්ට වඩා. ඒ නිසා මම කියන්නේ මේවා අපි වෙනස් කරන්න ඕනේ. නමුත් අර ඒ වගේම තමයි සමරුම් සම්මාන. ඔබතුමා දන්නවා 24 නොවැම්බර් වලත් ඒ අවස්ථාව ලබා දුන්නා. 25 නොවැම්බර් වලත් ඒ අවස්ථාව ලබා මිනිසුන්ට තියෙනවා මල මිය ගියා සමරන්න. LTT සමරන්න නෙමෙයි. LTT සමරන්න නෙමෙයි. අපි අදත් ආණ්ඩුවක් අරගෙන අපි ගිහිල්ලා රටේ ප්‍රධාන ස්ථානවල පිට්ටනිවෙන් මොනවාද මේ ස්මාරක හදලා නැහැ. ස්මාරක හිතේ තිබ්බම ඇති. මේ ඔක්කොම කරන්නේ ඒවත් එක්ක තමයි. මේ ධෛර්යයල තියෙනෙත් එකත් එක්ක තමයි. මේක ආඩම්බරයක් කියලා පේනවා නම් ඒ පේන්නේත් ඒ නිසා තමයි. මම කතා කරනකොට පොඩ්ඩ ආඩම්බරයක් කියලා දැනනවා කියලා මට සමහර අය කියලා කියනවා. ඒ ආඩම්බරේ තනි කරම ප්‍රතිපත්ති ගරුක භාවය තුලින් උපදගත් දෙයක් නිසා වෙන මොකුත් නෙමෙයි. ඒ නිසා අපි ඒ දෙමළද මුස්ලිම්ද ඕනම කෙනෙක්ට තමන්ගේ මිය ගිය අය මරා දමපු අය අතුරුදහන් වෙච්ච ඕනම කෙනෙක් සමරන්න අවසර දෙන්න මම දැක්කා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධව අවශ්‍ය උදව්පදව කරනවා කියලා. ඒ නිසා ඒ වගේම අපි සතුටු වෙනවා. මම හිතන්නේ හොඳ මාක් එකක්. දෙමළ ජාතික සන්ධානයේ ගරු මන්ත්‍රීතුමා අපේ ආවැයට විරුද්ධව ඡන්ද දෙන්නේ නැතුව එතුමලා වැළකීලා සිටිනවා. අපේ දේශපාලන ප්‍රතිපත්තිය කොතරම් ප්‍රබලද කියනවා නම් ගරු කතානායකතුමනි මලේගම් ප්‍රදේශ නියෝජනය කරන පක්ෂ නායකයෝ 4 දෙනෙක් අද අපිත් අයවැයට පක්ෂව ඡන්ද දීලා තිබෙනවා. ඒවා දේශපාලන වශයෙන් ඉස්සර කොහොමද ඔය මලේගම් හරි වෙන පක්ෂවල മന്ത്രിලාගේ ඇමතිලාගේ ඡන්ද ගත්තේ කොහොමද? මොකක් හරි ඇමති කට්ටක් දීලා අයවැය කිට්ටු කරලා සල්ලි බෙදලා. අපි වතුකම්කරු ජනතාවට මලේග ජනතාවට රුපියල් 400ක් දීලා තමයි අපි මනෝ ගණේශන් මැතිතුමා රාධක්‍රිෂ්ණන් මැතිතුමා තොණ්ඩමන් මැතිතුමා ලාපිට එකතු කරන් තියෙන ප්‍රතිපත්තියක TNA සංවිධානයේ අපිට විරුද්ධව ඡන්ද නොදෙන්නේ අය. එතුමාලා බලාපොරොත්තුවක ඉන්නවා අපිත් සමග යම් මේ ආණ්ඩුවත් එක්ක මේ ප්‍රශ්න ඉඳ ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපි ඊටමත් මේකයි මම කිව්වේ ඉව වැරදිච්ච මම මේ බල්ලා කියන වචනේ කියන්නේ කිසිම අපහාස කර නෙමෙයි.
ඉව වැරදිච්ච සතෙක් වගේ අද විපක්ෂයේ එහෙටත් පයින්නවා මෙහෙටත් පයින්නවා අතෙන්ටත් බුරනවා මෙතෙන්ටත් බුරනවා කිසි දෙයක් අහුවෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාට ඒ නිසා මම අවසාන වශයෙන් ඉල්ලා සිටින්න කැමතියි. විපක්ෂ නායකතුමාගේ අපි පෙන්නුවා අපේ ආණ්ඩුපක්ෂ සංවිධායක කාර්යාලය කොහොමද වියදම් අඩු කරලා තිබෙන්නේ, සභානායක කාර්යාලය කොහොමද වියදම් අඩු කරලා තිබෙන්නේ, ජනාධිපතිතුමාගේ කොහොමද, අගමැතිතුමියගේ කොහොමද කියලා මම දැනගන්න කැමතියි. තව දවස් 20ක් තව දවස් ගොඩක් තිබෙනවා. විපක්ෂ නායක කාර්යාලය වියදම් වාර්තාව රටේ ජනතාව ඉදිරිපත් කරන්න හොඳයි කියලා අපි බලාපොරොත්තු. ඒ නිසා අවසාන වශයෙන් මේ සමස්තය තිබෙන ගරු කතානායකතුමනි කවුරුත් එක තරහට නෙමෙයි. අපි මේ මාතෘ භූමිය අපිට ජනතාව අවුරුදු 5කට බාර දීලා තියෙනවා. මේ අවුරුදු 5ේදී අපි උපරිම වශයෙන් මේ රටේ කාටත් හොඳ දෙයක් කරන්න තමයි මහන්සි වෙන්නේ. ඒක තේරුම් ගන්න බැරි කමක් තිබුණා කාට හරි ඒ තේරුම් ගන්න බැරි වෙලා තියෙන අවුරුද්දකට පස්සේ මම හිතන්නේ පරණ පුරුදු සෙල්ලමටම අභ්‍යය වෙච්ච සුළු පිරිසක් ඉන්නවා. දේශපාලනඥයන් වෙන්නත් පුළුවන්, ව්‍යාපාරිකයන් වෙන්නත් පුළුවන්, සමහර නිලධාරීන් වෙන්නත් පුළුවන්. අපි ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ අපිට පෞද්ගලික ප්‍රශ්නයක් කරුණාවෙන් නැහැ. නමුත් අපි ජනවරමට තමයි වගේ කියන්නේ නැතුව එක එක්කෙනාගේ පරණ පුරුදු රකින්න, පරණ වරප්‍රසාද අයිතිවාසිකම් පරණ වරප්‍රසාද ලබා දෙන්න නෙමෙයි අපි කටයුතු කරන්නේ. අපි 100%ක්ම ජනවරම වෙනුවෙන් තමයි වැඩ කරන්නේ. ඒ නිසා අප වෙලෙස තේරුම් ගන්න කියලා ඉල්ලා සිටිමින් ඔබතුමාට වැඩිපුර කාලය ලබා දීම පිළිබඳව ස්තුතිය පළ කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.